අයිබෝන් මචන්ලා අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදරක වයරින් වැඩවලදී ගොඩක් වැදගත් වෙන 2way ස්විච් එකක් ගැන. පඩිපෙළක උඩට ගියාම පහළ ලයිට් එක ඕෆ් කරන්න ආයෙත් පහළට එන්න වෙලා තියෙනවද? ඒ වගේ කරදරවලට තමයි මේක පාවිච්චි කරන්නේ. මේකෙන් වෙන්නේ එකම බල්බය තැන් දෙකක තියෙන ස්විච් දෙකකින් පාලනය කරන එක. පඩිපෙළවල් සහ දිග කාමරවලට මේක මරු. මේකේ වයරින් එක ගැන දැනගන්න වීඩියෝ එක දිගටම බලන්න. මේ වගේ දේවල් දැනගන්න මාව සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මචන්ලා මේ වැඩේට අපිට ඕන වෙනවා 2way ස්විච් දෙකක්, වයර් කෑලි ටිකක් සහ බල්බ් එකක්. සාමාන්‍ය ස්විච් එකක ටර්මිනල් දෙකයි තිබ්බට 2way ස්විච් එකක ටර්මිනල් තුනක් තියෙනවා. මැද එක COM, දෙපැත්තේ L1 සහ L2. මුලින්ම ස්විච් දෙකේ L1 ටර්මිනල් දෙක එකටත් L2 ටර්මිනල් දෙක එකටත් වයර් සම්බන්ධ කරන්න. ඊට පස්සේ එක ස්විච් එක COM එකට ලයිව් වයර් එකත් අනිත් ස්විච් එකේ COM එකෙන් බල්බ් එකටත් වයර් එක දෙන්න. දැන් බලන්න මේ ස්විච් එකෙන් බල්බ් එක දාන්නත් පුළුවන්. අනිත් පැත්තේ තියෙන ස්විච් එකෙන් ඔෆ් කරන්නත් පුළුවන්. වැඩේ ගොඩ. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ බලන්න මාව ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.